ආයුබෝවන් දුෂානිස් ඩයරි YouTube channel එකට අදත් ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අද මම ඔයගලන්ට රසම රස කේක් රෙසිපි එකක් අරගෙන ආවා. ඒ තමයි පොල් කේක්. ඉතින් මේ රසම රස පොල් කේක් ඕගලන්ට සිංහල අවුරුද්දට වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට හදාගන්න පුළුවන්. ගොඩක් රසවත් හොඳ තෙතමනයක් තියෙන කේක් එකක්. ඉතින් අපි බලමු මේ අපි හැමෝම ආස කරන රසම රස පොල් කේක් හදාගන්නේ කොහොමද කියලා. මේ කේක් එක හදාගන්න අපිට ඕනි වෙනවා රටඉඳි. මම මෙතන රටඉඳි ග්‍රෑම් 250 හොඳින් කුඩාවට කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට අපිට ආප්ප සෝඩා එහෙම නැත්නම් බේකින් සෝඩා තේ හැඳි භාගයයි නටන උණු වතුර කෝප්ප භාගයකුත් අවශ්‍ය වෙනවා. දැන් අපි මුලින්ම රටහිඳි ටිකට බේකින් සෝඩා ටික දාගන්නවා. ඊළඟට නටන උණු වතුර ටිකක් දාගන්නවා. මේ විදිහට උණු වතුර ටික දාගෙන අපි මේක හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට අපි මේ මිශ්‍රණය පැය භාගයක් හොඳට සොෆ්ට් වෙන්න එහෙම නැත්නම් මෘදු වෙන්න වහලා තියාගන්නවා. ඊළඟට අපි මේ කේක් එකට අවශ්‍ය වෙන පැණි පොල් එක හදාගමු. මේ පැණි පොල් එක හදාගන්න අපිට ඕනේ වෙනවා පොල් ග්‍රෑම් 400ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 250යි, ලුණු තේ හැඳි කාලයි, හොඳින් කබලේ බැදලා කුඩු කරගත්ත එනසාල් 6ක්, ඒ වගේම මහදුරු තේ හැඳි කාලක්, උණු වතුර කෝප්ප භාගයක්, වැනිලා තේ හැඳකුත් ඕනි වෙනවා. දැන් අපි මුලින්ම සීනි ටික කැරමල් කරගමු. මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන අපි ගත්ත සීනි වලින් භාගයක් මේකට එකතු කරගන්නවා. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න නැතුව මේ විදිහට සීනි ටික කැරමල් කරගන්න. මෙන්න මේ වගේ හොඳින් සීනි ටික කැරමල් වුණාම අපි මේකට උණු වතුර ටික එකතු කරගන්නවා. උණු වතුර ටික එකතු කරගෙන හොඳින් මේ වගේ මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මේකට ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. මේ විදිහට සීනි ටික හොඳින් දිය වුණාම අපි මේකට පොල් ටික එකතු කරගන්නවා. ඊළඟට ලුණු ටිකත් එකතු කරගන්නවා. එනසාල් මහදුරු මිශ්‍රණයත් එකතු කරගන්නවා. වැනිලා තේ හැඳකුත් එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේ වෙලාවේදී කුරුඳු කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේක හොඳින් මිශ්‍ර කරගමු. දැන් අපි මේ පොල් පැණි මිශ්‍රණයත් හොඳින් නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඊළඟට මේ කේක් එක හදන්න අපිට තව අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 100ක්, පාන් පිටි ග්‍රෑම් 100යි, පොල් පැණි කෝප්ප කාලයි, ඒ වගේම සීනි ග්‍රෑම් 100ක් ඕනි වෙනවා, බිත්තර 3යි, හොඳින් කබලේ බැදලා අරගත්ත රුලන් ග්‍රෑම් 100යි, බේකින් පවුඩර් තේ හැඳි 1යි, පොඩියට කබාගත්ත කජු ග්‍රෑම් 50කුත් ඕනි වෙනවා. එහෙනම් අපි දැන් කේක් එක හදාගමු. මුලින්ම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට අපි බටර් ටික එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරගන්නවා. ඊළඟට මේ වගේ හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මේකට බිත්තර ටික එකතු කරගමු. මේ වගේ බිත්තරේ බැගින් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. බිත්තරයක් එකතු කරගෙන විනාඩියක් වගේ බීට් කරගත්තම ප්‍රමාණවත්. වෙනද වගේම මේ රෙසිපි එකටත් අවශ්‍ය හැමදේම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් අරගන්න. මේ විදිහට බිත්තර 3 එකතු කරගෙන ඊළඟට අපි මේකට පාන් පිටි ටිකත් බේකින් පවුඩර් ටිකත් මේ වගේ හොඳින් හලාගෙන එකතු කරගන්නවා. දැන් පිටි ටිකත් එකතු කරගෙන මේ වගේ හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි ඉස්සෙල්ලා පැත්තකින් තියාගත්ත රටඉඳි මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. රටඉඳි මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳින් මෘදු වෙලා තියෙන්න ඕනි.
රට ඉඳි ටික එකතු කරගෙන අපි ඉස්සෙල්ලා හදාගත්ත පොල් පැණි ටිකත් එකතු කරගන්නවා. බෙදගත්ත රුලන් ටිකත් එකතු කරගන්නවා. කජු ටිකත් එකතු කරගන්නවා. දැන් නැවතත් මේක හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි කේක් පැටි එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක කේක් පෑන් එකකට දාගමු. මං ගත්තේ මෙන්න මේ වගේ පෑන් එකක්. මේකට මම අඩියට බටර් ටිකක් ගාලා බේකින් පේපර් එකක් දාලා ලෑස්ති කරලා තියාගත්තා. අපි අද ගත්ත අමුද්‍රව්‍ය වලින් කිලෝ 1ක කේක් එකක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඒක නිසා කිලෝ 1ක කේක් එකක් බේක් කරගන්න ඕනෑම තැටියක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 30ක් බේක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි බේක් කරගත්ත කේක් එක පැය භාගයකට පස්සේ. මෙන්න මේ වගේ කූරක් ගහලා බලන්න කේක් එක හොඳින් බේක් වෙලාද කියලා. ඊළඟට අපි ඉස්සෙල්ලා ලෑස්ති කරගත්ත පැණි කෝප්ප කාලා මෙන්න මේ වගේ කේක් එක උඩින් වක් කරගන්නවා. කේක් එක oven එකෙන් එළියට ගත්ත ගමන් මේ විදිහට පැණි ටික වක් කරගන්න. ඊළඟට අපි මේ කේක් එක නැවතත් oven එකට දාලා විනාඩි 10ක් 15ත් අතර කාලයක් හොඳින් බේක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස පොල් කේක් එක. ඉතින් මේ කේක් එක ගොඩාක් මෘදු, ගොඩාක් රසවත් කේක් එකක්. සිංහල අවුරුද්දට වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට ඔයාලට මේ කේක් එක දැන් හදාගන්න පුළුවන්. ඉතින් මගේ රෙසිපීස් try කරලා ෆොටෝස් එවලා මගේ channel එකට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ආයෙමත් මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.